මම කැමති නලින් මේකේ මේ සාරාංශගත කරලා පොඩ්ඩක් කියන්න මේ හම්බන්තොට මේ ලංකාලුණු සමාගමේ දියුණුව පිළිබඳව තියෙන තත්ත්වය. නම් අපි 2015 මාර්තු 20 වෙනිදා බාරගනිද්දී 330ක මිලියන 330 කියන්නේ කෝටි 33ක දැවැන්ත ණයක් තිබුණා. 2009 ඔක්තෝබර් 30 වෙනිදා වෙන විට මිලියන අපි 840ක ශුද්ධ ලාභයක් එක්ක අපි යම්කිසි වාසියක් ලබා ගත්තා ලංකාලුණු සමාගමේ. ඒක අපි 100ට ගන්නවා නම් 254ක දියුණුව. ඊට පස්සේ වාර්ෂික නිෂ්පාදනය. දැන් අපි බාරගනිද්දී ලංකාලුණු සමාගමේ වාර්ෂික නිෂ්පාදනය තිබ්බේ මෙට්‍රික් ටන් 60000. ඒ 60000 2009 ඔක්තෝබර් 30 වෙනිදා වෙන විට 90000 දක්වා ඉහළ දාන්න අපිට හැකියාව ලැබුණා. ඒක 100ට ගානකින් ගත්තාම ඒක දියුණුව 66ක ප්‍රගතියක්. ඊට සේවක බැටු සාමාන්‍යයෙන් අපි 20000ක බැටුපත් ගත්ත කෙනෙක් අපේ කාලය තුල අපි 31000 දක්වා ඌගේ වැටු වැඩි කරා. ඒ කියන්නේ 11000කින් වැටු වැඩිවීම ඒක 100ට ගාන විදිහට ප්‍රගතිය ගත්තාම 164ක වැටු වැඩිවීම. ඊට පස්සේ සේවක සංඛ්‍යාව ගත්තත් 1500ක සේවක සංඛ්‍යාවක් දල වශයෙන් හිටපු තැන අපි සේවක සංඛ්‍යාව 2000 දක්වා වැඩි කරනවා. වැඩි කරපේ ප්‍රමාණය අපි 500ක් වෙද්දී ඒකේ ප්‍රගතිය 75. ඒ වගේම මේක වැදගත්ම කාරණාව අපි ලුණු හදන්න මේ ඒරියා එක හදපු එක. ඒ ඒරියා එක අක්කර 1482ක් තිබුණු. නමුත් අපිට හැකියාව ලැබෙනවා ඒකට තව අක්කර 496ක් වැඩි කරලා ඒරියා එක 1978ක් බවට පත් කරන්න. එතකොට භූමියේ සංවර්ධනයේ විදිහට 100 ගාන ගත්තත් ඒකේ තියෙනවා 174ක ප්‍රගතියක්. ඒතර බෝනස් ලබා දීම සම්බන්ධයි. එදා බෝනස් දීලා තිබ්බ සේවකයන්ට බාරගනිද්දී 20000ක් වගේ. අපිට හැකියාව ලැබෙනවා බෝනස් ලක්ෂයක බෝනස් එකක් දෙන්න. 80000කින් බෝනස් එක වැඩි කරා. 500ක වැඩි වීම. වාහන සම්බන්ධයි. අපි ආයතනයේ බාරගනිද්දී වාහන 73යි තිබුණා. අපිට හැකියාව ලැබෙනවා තවත් අලුත් වාහන 46ක් මේකට එකතු කරන්න. එතකොට ඒක ප්‍රගතිය විදිහට බැලුවම 61ක ප්‍රගතියක් තියෙනවා වාහන ලබා ගැනීම සම්බන්ධව. ඊට අමතරව 2004 ඉඳන් ETF එකට මුදල් ගෙවලා තිබුණේ නැහැ. ඒ අදාළ කරන කොටස් මුදල්. ඒ කොටස් මුදල් අපිට ගෙවන්න හැකියාව ලැබුණා මිලියන 200ක්. මිලියන 200ක මුදලක් අපිට 2017 වෙන විට ඔවුන්ට ගෙවන්න ලැබුණා. පස්සේ ෂෙයා හෝල්ඩර්ස්ලට ඒ කියන්නේ කොටස් හිමි 10%ක කොටස් හිමි පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට දීලා තිබුණේ රුපියල් 3000ක වගේ කොටස් මුදලක්. නමුත් අපි ආවෙන් පස්සේ 60000ක් දුන්නා. ඒ අනුව 100ට 2000ක කොටස්කරුවන්ගේ මුදලක් ලබා දෙන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඕක තමයි දල වශයෙන් මම අර 100ට ප්‍රමාණය එන කිව්වේ. ඊට අමතරව මේ අපි ලංකාලුණු සමාගම බාරගනිද්දී හම්බන්තොට මහලේවායට ඒකට තිබුණේ නැහැ ඔප්පුවක්. ඒ ඔප්පුව නිර්මාණය කිරීමේ කීර්තිය ලැබෙන්නේ නැත්නම් අපිට මොකද අපි තමයි ඔප්පුවක් ගත්තේ.